මම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කතා කරන්නේ කොස් කිරිබත් හදන හැටි. මම එකට කොස් මදුරු 15ක් පමණ අරන් තියෙනවා. ඒක ඇට ඉවත් කරගෙන මේ තියෙන ඇට ටික දැන් හීනියට කපා ගන්නවා. කපාගත් කොස් මදුරු ටික තමයි මේ තියෙන්නේ. ඇටවල පොතු ඉවත් කරගන්නත් ඕනේ. මේ තියෙන්නේ පොතු ඉවත් කරගත්තු ඇට ටික. ඊට පස්සේ අපි මේකට තව හාල් කප් එකක් එකතු කරනවා. කොස් ප්‍රමාණය වැඩි කරනවා නම් හාල් ප්‍රමාණයත් වැඩි කරන්න ඕනේ. ඒක ඔයාලා ගන්න අනුව කරගන්න. හාල් සෝදලා මුලින්ම අපි හාල් ටික මේකට එකතු කරනවා. ඊට පස්සේ අපි කොස් ඇට ටික එකතු කරනවා. කොස් ඇට ටික එකතු කරලා මේක වැහෙන ප්‍රමාණයටම මඳුරු එකතු කරනවා. හාල් ටික අඩියට දැම්මේ නැත්තම් හාල් අමු වෙන්න බලනවා. ඒ නිසා තමයි අපි ඇටයි හාලුයි අඩියට දාගන්නේ. දැන් ඔන්න අපි මේක තම්බා ගන්නට ලෑස්ති. මම පොල් බෑවක පොල් ගාගෙන තියෙනවා. ඒකේ කිරි දාන්නේ අවසානෙට. දැන් අපි වතුර එකතු කරලා තමයි මේක තම්බගන්නේ. වැහෙන ප්‍රමාණයට වතුර දැම්මා නම් ඇති. ඊට පස්සේ අපි ලුණු ටිකක් එකතු කරගන්න ඕනි රස අනුව. රස අනුව ලුණු එකතු කරගෙන මේක වහලා අපි හොඳින් තම්බා ගන්නවා. තම්බුණාට පස්සේ අපි කිරි එකතු කරනවා. කිරි එකතු කරලා විනාඩි 5ක් පමණ මේක උතුරව ගන්නවා. මේක හිඳෙනකන් උතුරව ගන්න ඕනේ. ඊට පස්සේ මගේ කිරිබත් එක නම් ලෑස්ති. මම ඒකට ලුණු මිරිසකුත් හදාගත්තා. පොඩි ළමයිනුත් කන්න හරි ආසයි. මේකේ දෙනකොට හරිම සුවඳයි. ඒ වගේම රසවත්. ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. හැමෝටම සුබ දවසක්.